මගේ වීඩියෝ බලපු ගොඩක් අයට තියෙන ප්‍රශ්නයක් තමයි එයා මාව ගණන් ගන්නේ නෑනේ. එයාට මාව එපා වෙලානේ. අපි ගොඩක් ආදරෙන් හිටියා. ඒත් කාලයක් යනකොට එයා මාව දැන් මගහරිනවා. මේකට හේතුව මොකක්ද? එයාට වෙන කෙනෙක් ඉන්නවද? මේ වගේ ප්‍රශ්න ගොඩක් මගෙන් පුද්ගලිකව වගේම මේ වීඩියෝ වල කමෙන්ට් කරලා තිබුණා. ඉතින් අද මම ඔයාලට මේ දේවල් මේ විදිහට සිද්ධ වෙන්න හේතු වගේම ඒවට විසඳුම් කිහිපයක් අරගෙන අද මේ වීඩියෝ එකත් එක්ක එකතු වෙනවා. ඉස්සෙල්ලම කියන්න ඕනේ කිසිම දෙයක් ගැන පමණට වඩා බලාපොරොත්තු තියාගන්න එපා. ඒ වගේම අපි අනාගතයට ගිහින් අපේ සහකාරයත් එක්ක හීන දකින්න හොඳ නැහැ. හේතුව තමයි අපිට අනාගතේ හීන දකින්න කලින් මේ මොහොතේ මොනව වෙයිද, මොකක් කරන්න වෙයිද කියන එක අපිටම හිතා ගන්න බෑ. ඉතින් මේ සේරමත් එක්ක අපි බලමු පළවෙනියටම මේ ආදරේ කාලයක් යනකොට එපා වෙන්නේ ඇයි කියලා. කොයි තරම් ආදරේ කළත්, කොයි තරම් හොයලා බැලුවත්, මොන තරම් දේවල් අරන් දුන්නත් යන කෙනා යන්න යනවා. ඒකට හේතුව අපේ හිත වෙනස් වීමම කියලා අපිට කියන්න අමාරුයි. මොකද අපේ ඇඟේ ඩොපාමින් කියන හෝමෝන් එක නිකුත් වෙනවා. ආදරයක් පටන් අරන් පළවෙනි අවුරුදු එකමාර යනකම් මේ හෝමෝන වර්ධනය වෙමින් ශ්‍රාවය වෙන්න පටන් ගන්නවා. නමුත් අවුරුදු එකමාරක් දෙකක් යනකොට මේ හෝමෝනය නතර වෙනවා. අන්න එතනින් තමයි අපිට දැනගන්න පුළුවන් මේ ආදරේ ඇති වෙලා බැඳිලා තියන්නේ ඩොපාමින් හෝමෝන් එකත් එක්කද, එහෙමත් නැත්නම් අවංක හදවතින්ද කියන එක අපිට තේරුම් ගන්න පුළුවන්. ඉස්සෙල්ලම අපි බලමු මේ ඩොපාමින් හෝමෝන් එකත් එක්ක අපි මේ අනිත් කෙනාගේ මනස පාලනය කරන්නේ කොහොමද කියලා. එක වැරද්දක් තමයි අපි ආදරේ කරන කෙනා එක්ක ආදරේ කරන්න පටන් ගත්ත දවසේම අපි පුළුවන් උපරිම නිතරම මැසේජ් කරනවා, කෝල් කරනවා. සමහර වෙලාවට කතා කරන්න දෙයක් නැති වෙනකම්ම පුළුවන් තරම් කතා කරන්න තියෙන හැම දෙයක්ම කතා කරනවා. මේක ඔයාලා හිතුවට මේකෙන් ආදරේ වැඩි වෙනවා කියලා. මුල් කාලෙදී මේ ආදරේ මෙහෙම වැඩි වුණාට ඔයාලගේ අර ඩොපාමින් හෝමෝන් එකත් එක්ක මේක එන්න කාලයක් යනකොට අඩු වෙනවා. ඉතින් ඔයාලා වගබලා ගන්න ඕනේ ආදරයක් පටන් ගත්ත දවසේම වැඩිය කතා නොකර, මැසේජ් නොකර ඒක යම් කිසි සීමාවකට අරගෙන යන්න. මේකෙන් කියන්නේ එයා කෝල් ගන්නකොට ආස නොකර ඉන්න ඕනේ, දවසකට මැසේජ් 5ක් දාන්න ඕනේ කියන එක නෙවෙයි. දෙන්නත් එක්කම කතා කරනවා කියලා හිතන්න. ආදරේ උපරිම එනකොට කෝල් එක කට් කරන කෙනා ඔයා වෙන්න. එයා එවන මැසේජ් එකට එවලම උත්තර යවන්න එපා. විනාඩි 10ක් විතර කාලෙ ගන්න. හරියට ඔයාගේ මැසේජ් එකක් එන එක එයාට ටැග්ගක් විදිහට, ඒ හැඟීම එන විදිහට සලස්වන්න. එයා කෝල් කරනකොට ඔයා එක පාරටම කෝල් එක එනකොටම ආන්ස කරන්න එපා. චුට්ටක් විතර වෙලාව යන්න දෙන්න. සමහර වෙලාවට කෝල් එකක් දෙකක් යන්න අරින්න. මේ දේ හැමදාම කරන්න කියනවා නෙවෙයි. හැබැයි ඔයා හිතන්න, එයා ඔයාට කෝල් දෙකක් ගත්තට පස්සේ ඔයා ආන්සර් නොකර හිටියොත් එයා ඔයා ගැන හිතනවා. එයා ඇයි කෝල් එක ගත්තේ නැත්තේ? එයා වැඩකද? අපි කරන්න ඕනේ මෙන්න මේ වගේ ඔයා ගැන හිතෙන්න එයාගේ හිතට සලස්වන්න ඕනේ. නිතරම අපි ගැන කුතුහලයක් ඇති කරවන්න ඕනේ.
දවසම ඔයා ගැන හිතන විදිහට අපි සලස්වන්න ඕනේ. ඒකට තමයි මං කියන්නේ මැසේජ් එකක් ආපු ගමන් ඔයා රිප්ලයි කරොත් ඔයාගේ මැසේජ් එක තවත් එක මැසේජ් එකක් විතරයි. ඔයාට පුළුවන් සමහර වෙලාවට රිප්ලයි කරන එක විනාඩි 5ක් 10ක් පරක්කු කරන්න. සමහර වෙලාවට එවලම උත්තර යවන්නත් පුළුවන්. නිතරම එයාට එපා වෙනකම්ම මැසේජ් කරන්න යන්න එපා. මේක තමයි අපේ ආදරේ නැති වෙන්න බලපාන පළවෙනි හේතුව. මොකද ආදරේ කරනවා කියන්නේ නිතරම කෝල් කරන එකවත් මැසේජ් කරන එකවත් නෙවෙයි. මේක අපේ හදවතේ ඇතිවෙන්න ඕන දෙයක්. අනිත් කාරණාව තමයි අපි හිතමු දෙන්නගෙන් එක්කෙනෙකුට අපිව හම්බ වෙන්න ඕනි කියලා. උදාහරණයක් විදියට ඔයා ආදරේ කරන කෙනා ඔයාට කියනවා මට මේ වීකෙන්ඩ් එකේ ඔයාව බලන්න ඕන. මට ඔයාව හම්බෙන්න පුළුවන්ද? එතකොට ඔයා පැනපු ගමන් ඔව් කියලා කිව්වොත් ඒකේ කිසිම වටිනාකමක් නැහැ. අනිත් එක තමයි යම් කිසි අවිනිශ්චිතභාවයක් තියෙනකොට තමයි ඒක රසවත් වෙන්නේ. ඔයාට කියන්න පුළුවන් මෙහෙම. ඔව් මං ඇත්තටම ආසයි ඔයාව බලන්න. මාත් ආසයි මේ වීකෙන්ඩ් එකේ ඔයාව හම්බ වෙන්න. ඒත් මම මේ දවසේ මේ යාළුවෙක් එක්ක ඇඳුම් වගේක් බලන්න දාගත්තා. එහෙමත් නැත්නම් අම්මා එක්ක තාත්තා එක්ක සහෝදරයා එක්ක වැඩකට යන්න තීරණය කරගත්තා. ඒත් මම බලන්නම් ඔයාට වීකෙන්ඩ් එකේ හම්බ වෙන්න එන්න පුළුවන්ද කියලා. මං ඒක ඔයාට තව දවස් 2කින් කියන්නද? අන්න ඒ වගේ දෙයක් කරන්න. එතකොට එයා ඔයාව බලන්න එන්න එක එයා හිත එයා එයිද? එයා නැත්ද? එයා උත්තරේ මොකක් දෙයිද? අන්න ඒ වගේ තීරණාත්මක විදියට හිතලා අවිනිශ්චිත භාවයෙන් මේ හමුවීම බොහොම රසවත් වෙයි කියලා එයා ඔයාගේ උත්තරේ එනකන් එයා බලාගෙන ඉන්නවා. ඒත් ඔයා පැනපු ගමන් ඔව් මට පුළුවන් කිව්වොත් එතන කිසිම වටිනාකමක් නැති වෙනවා. මේකෙදි ඔයා කරන්න ඕනෙම එයාට ඔයා ගැන නිතරම හිතෙන්න සලස්වන්න ඕනේ. මම ආයෙත් කියන්නේ අපි මේ සෙල්ලම් කරන්නේ ඩොපාමින් හෝමෝන් එකත් එක්ක. ඉතින් ඒක වැඩිපුර ස්‍රාවය වෙන්නේ අපි ගැන ආදරය කරන අනිත් කෙනා හිතනකොට. නිතරම අපි මොනවම හරි උපක්‍රමයකින් එයාගේ ඔළුවේ අපි වැඩ කරන්න ඕනේ. ඉතින් අන්න ඒකට තමයි මම කියන්නේ නිතරම එක පාරටම බලාපොරොත්තු දෙන්න එපා. යම්කිසි අවිනිශ්චිතභාවයක් දෙන්න. මේකෙදිම තවත් දෙයක් තියෙනවා. ඔයාට පුළුවන් එයා බලාපොරොත්තු නොවිච්ච වෙලාවක පුංචිම තෑග්ගක් යවන්න. ඒකෙන් එයා පුදුම වෙනවා. ඒ විතරක් නෙවෙයි ඔයා ගැන තව හිතන්න පටන් ගන්නවා. තවත් දෙයක්. ඔයාලා දෙන්න මැසේජ් කරනකොට ඔයා එක පාරටම මැසේජ් කරනවට වඩා ඔයා විනාඩි 10කින් විතර මැසේජ් කරන්න යනකොට එයා ඔයාගේ මැසේජ් එක එනකන් බලාගෙන ඉන්නවා. හරියට එයා සැරින් සැරේට ෆෝන් එක චෙක් කරනවා ඔයාගෙන් මැසේජ් එකක් ආවද කියලා. එහෙම ඉඳලා විනාඩි 10කින් විතර මැසේජ් එකක් එනකොට එයාට ගොඩක් සතුටු හිතෙනවා. මේක අහනකොට ඔයාලා හිතයි අපෝ මේවා හරියන්නේ නැහැ. මගේ එක්කෙනා යන්තම් පරක්කුණත් මට කෑ ගහනවා කියලා. ඒත් ඒක නෙවෙයි. මේක වෙන්නේ ඔයා ගැන අගය වැඩි වෙනවා. ටිකක් හිතන්න ඔයාලා ආදරය කරන්න පටන් ගත්ත මුල් කාලෙම ඔයාලා වැඩි මැසේජ් කරන්නේ නැහැ. එහෙන් මෙහෙන් මැසේජ් එකක් දානකොට ඔයාලට දැනෙන හැඟීම, එයා චුට්ටක් කතා කරනකොට ඔයාලට තියෙන සතුට, ඒත් මාස 5ක් 6ක් ගියාට පස්සේ එයාලා එවන මැසේජ් වල අර පළවෙනියටම ආව වගේ හැඟීම තියනවද? ඇත්තටම නෑ නේද? පැය ගණන් කෝල් කරත් අර යාළු වෙලා ඉන්න කාලේ විනාඩි 10ක් කතා කරපු සතුට තියනවද? නැහැ. අන්න ඒක තමයි මම කියන්නේ මේ ඩොපාමින් හෝමෝන් එකත් එක්ක තියෙන මේ සම්බන්ධය අපි පරිස්සමට කරන්න ඕනේ. මේ ක්‍රමේ
හරියටම අවුරුදු 2.5 කරගෙන යනකොට නිකම්ම ඒ කෙනා අපිට ආකර්ෂණය වෙලා ඉවරයි. අනිත් එක තමයි එයා ෆොටෝ එකක් එවන්න කියපු ගමන් ඔයා නිතරම ෆොටෝ යවන්න ලෑස්ති වෙන්න එපා. අනිත් පැත්තෙන් නිතරම ෆොටෝ ඉල්ලන්න ලෑස්ති වෙන්න එපා. මේකෙදි වෙන්නේ නිතරම අපි එයාව දැක්කම අපිට ඒ ගැන තියෙන හැඟීම ටික කාලෙත් එක්ක අඩු වෙනවා. මම කියන්නේ නිතරම කියන එක ඔළුවේ තියාගන්න. ඉඳලා හිටලා වීඩියෝ කෝල් එකක් ගන්න එක නෙමෙයි මම කියන්නේ. දවස් 30ම ඔයාලා පැය ගණන් කෝල් එකේ ඉන්නකොට ඔයාලට අන්තිමට ඉතුරු වෙන්නේ කෑවද? ඔව්. මොකද කරන්නේ? මුකුත් නැහැ. නිදාගන්නද හදන්නේ? ඔව්. එහෙනම් good night. මේ වගේ දේවල් තමයි අන්තිමටම ඔයාලට ඉතුරු වෙන්නේ. ඉතින් පැය ගණන් කෝල් වල ඉන්න එක චුට්ට අඩු කරලා පුළුවන් තරම් අනිත් කෙනාගේ හැඟීම් උද්දීපනය වෙන තැනට ආවට පස්සේ ඒ කියන්නේ ගේම් එකේ හොඳම තැනදී ඔයාලා ෆෝන් එක කට් කරන්න. මේ ක්‍රමේ නිතරම අත්හදා බලන්න යන්න එපා. මම කියන්නේ ප්‍රශ්නයක් ඇති වුණාම කතා කරලා විසඳ ගන්න. ඒත් ඔයාලා සතුටින් ඉන්න වෙලාවක ගොඩක් කතා කරනකොට මට පොඩි වැඩක් තියෙනවා. මම ඔයාට තව චුට්ටකින් ගන්නම්. එහෙම නැත්නම් මම හවසට ගන්නම්. ඒ වගේ දෙන්න. අනිත් එක හැම දෙයකම හා කියනට වැඩිය චුට්ටක් අපි බලමු. ඔව් මං ඒ දවසට එන්න බලන්නම්. අන්නේ වගේ දෙයක් කිව්වම එයාට ඔයා ගැන තව හිතන්න පටන් ගන්නවා. අනිත් කාරණාව තමයි ඔයා නිතරම එයාට available වෙන්න එපා. ඔයා මොනවා හරි වැඩක් කරන්න. ඔයාගේ ටාගට් වලට යන්න. ඔයා එයාට පෙන්වන්න ඔයා ගොඩක් කාර්යබහුල කෙනෙක් කියලා. ඒ කාර්යබහුලකම අතරේ එයාට වෙලාව වෙන් කරනවා කියලා අඟවන්න. තවත් දෙයක් හැම තිස්සෙම පරණ දේවල් ඇදගෙන රණ්ඩු වෙන්න යන්න එපා. පරණ දේවල් මතක් කරන්න එපා. හැම තිස්සෙම hina වෙලා සතුටින් ඉන්න. ඒ අතරේ එයාට පෙන්වන්න ඔයාගේ ඉලක්කවලට යන ඔයාගේ ජීවිතේ ඔයාට තව ඉලක්ක තියෙන ඔයා ගොඩක් කාර්යබහුල කෙනෙක් කියලා. එයා මත්තෙම නැහිගෙන එල්ලීගෙන එයාගේ කෝල් එනකන් එයාගේ මැසේජ් එනකන් එයාගේ මැසේජ් එකක් පරක්කු වෙනකොට රණ්ඩු කරන මේ වගේ දේවල් වුණාම එයා බලනවා මෙයාට වෙන කිසිම වැඩක් නැහැ. මෙයා බලන් ඉන්නේ මගේ මැසේජ් එනකන්. ඒ වගේ සිතුවිලි එයාට ආවම එයාට නිකම්ම ඔයාව එපා වෙනවා. එහෙම වුණාම අපි අර කිව්ව ඩොපමින් හෝමෝන් එක එයාගේ ශරීරයෙන් ටික ගිලිහෙන්න පටන් ගන්නවා. ඔයා ඍණාත්මක අදහස් තියෙන කෙනෙක් කියලා එයාට ඒත්තු ගන්වන්න එයා ඔයාගෙන් දුරස් වෙනවා. ටිකක් හිතන්න. සාමාන්‍ය මිනිස්සු විදිහට අපි ගොඩක්ම ආස විහිළු දේවල් නරඹන්න. hina යන තැනක රැඳෙන්න. ඉතින් අන්නේ වගේ අපිත් අනිත් කෙනාව hina ගස්සන විනෝදජනක හොඳ කෙනෙක් වෙන්න. ප්‍රශ්න ගැන නිතරම හිත අනේ මටම තමයි මේක වෙන්නේ. මොන කරදරයක්ද මේක? ඔයාටත් ඉතින් දැන් මාව එපා වෙලානේ. ඔයාත් ඉතින් දැන් ඉස්සර වගේ මට ආදරේ නැහැනේ. මේ වගේ නරක සිතුවිලි එයාගේ හිතට යන එක නතර කරන්න. ඔයා ගැන ඔයාටම දොස් කියා ගන්න එක ඔයා නතර කරගන්න. ඔයා නිතරම ඔයා ගැන විශ්වාසයෙන් ඉන්න. ඔයා ගොඩක් වටින කෙනෙක් කියලා එයාට ඒත්තු ගන්වන්න. තව දෙයක්. ඔයාලා දෙන්න වෙලාවක් වෙන් කරගෙන හම්බ වෙන්න යනවනම් ඒකෙදි එයාට කලින් ඔයා ගිහින් පැය ගණන් රස්යදු වෙන්න එපා. අනිත් එක එයා එනකොට ඔයා තවත් පැය ගණක් රස්යදු වෙනවනම් ඔයාගේ වටිනාකම නැති වෙනවා. උදාහරණයක් විදිහට මෙහෙම හිතන්න. ඔයාලා හම්බ වෙන්නේ හවස 3ට. ඔයා ගිහින් 2:00 ඉඳලා බලාගෙන ඉන්නවා. ඒ මදිවට එයාට කියනවා මං ඇවිල්ලා ඉන්නේ. මං 2:00 වෙනකොට ආවා කියලා. ඉඳලා හිටලා
එයාට චුට්ටක් බලන් ඉන්න ඉඩ අරින්න. එහෙමත් නැත්නම් අපි හිතමු මෙහෙම. දෙන්නම 3ට හම්බෙනවා. ඒත් එයා එන්නේ 3:45ට. ඔයා 3 ඉඳලා විනාඩි 45ක් බලාගෙන ඉන්නවා. මේකෙදිත් එයා වෙනුවෙන් ඔයා නිකන් කාලේ කන කිසිම වැඩක් නැති කෙනෙක් කියලා ඇඟ වෙනවා. ඉඳලා හිටලා ඔයා සමහර වෙලාවට එයා පරක්කු වෙලා එනවනම් ඔයාට හදිසි වැඩක් තියෙනවා කියලා එතනින් පිට වෙන්න. එතකොට තමයි එයාට එයාගේ වැරද්ද තේරෙන්නේ. එතකොට තමයි එයා තේරුම් ගන්නේ ඔයාටත් ගොඩක් වැඩ තියෙනවා කියලා. ඉතින් මේ වගේ දේවල් නිතර නිතර ඔයාලාටින් වෙනවද කියලා චුට්ටක් කල්පනා කරලා බලන්න. අනිත් එක තමයි එයාව නිතරම හොයන එකෙන් වලකින්න. එයාට හැමදේම කියන එකෙන් වලකින්න. මොකද හැමදේම එයාට කියන්න ගිහින් එයාව හැමතිස්සෙම හොයනකොට එයා දන්නවා එයාගෙන් තොර ඔයාට ලෝකයක් නැහැ කියන එක. කොහොම වුණත් එහෙම වුණාම ඔයාගේ අගය තවත් අඩු වෙනවා. එයාට ඔයාව හොයන්න ඉඩ අරින්න. මම කියන්නේ හැමතිස්සෙම නෙවෙයි. ඒක සමහර තැන්වලදී වෙනස් වෙන්න පුළුවන්. ඒත් මම කියන්නේ සමස්තයක් විදිහට ඔයා මට කෝල් ගන්නේ නැහැනේ. ඔයා වැඩද? හෙලෝ. ඇයි? මොකද මේ වගේ දේවල් කියලා එයාව හොයන්න යන්න එපා. එයා ගැන හිතන එක ඔයාගේ හිතේ ඇති වුණත් අමාරුවෙන් හරි පළවෙනි මුල් කාලේ වගේම චුට්ටක් ඉන්න. එයාට ඔයාව හොයන්න අරින තැනට පත් කරන්න. හිත රිදෙන විදිහට නෙවෙයි, ගොඩක් ආදරණීය විදිහට එයා ඔයා ගැන හොයන්න ගනිවි. මම කියන්නේ එයාට දැනෙන්න ඔයා උඩඟු කමෙන් ඉන්න කියන එක නෙවෙයි. බොහොම ආදරණීය විදිහට එයාට ඔයාගේ අගය දැනෙන්න සලස්වන්න අරින්න. එයා මොනවා හරි දෙයක් කියපු ගමන් කරන්න උත්සාහ ගන්න එපා. එයා මොනවා හරි දෙයක් ඉල්ලපු ගමන් දෙන්න උත්සාහ කරන්න එපා. එයාට නිතරම පේන්න ඉන්න එපා. මොකද ඒ හැමදේම මේ වෙනකොට කරලා මේ වෙනකොට ඒ ආදරේ කරපු කෙනා දාලා ගිහින් අනන්තවත් දුක් විඳින අය ඉන්නවා. ඒකෙන් අපිට කියන්න බෑ ආදරේ කරන කෙනාට අපි උඩඟුකම පෙන්නුවොත් අපිව එපා වෙයි කියලා. මොකද කකුල් දෙක අල්ලලා වැඳලා එයා ගැන හොයලා එයාට ගොඩක් ආදරේ කරලා කියන පරක්කුවෙන් බලන්න ඇවිත් ඉල්ලන පරක්කුවෙන් හැමදේම දීලත් මිනිස්සු ආදරේ කරන අයව දාලා යනවා. ඒක තමයි එයාලා අලුත් කෙනෙක් ළඟට යන්නේ. මොකද අපි එයාලා වෙනුවෙන් කැප වෙලා ඉන්නකොටත් එයාලා තව අය හොයාගෙන යන්නේ මම කිව්ව අර ඩොපමින් හෝමෝන් එක අනිත් කෙනා ළඟ අලුතෙන් ශ්‍රාවය වෙන්න පටන් අරන්. මොකද ඔයා හැමදේම දුන්නට ඔයා හැමදේම කරාට අනිත් කෙනා ඒ දේ කරන්නේ නැහැ. එතකොට ඔයා අවైలබල් වෙලා ඔයා ඕනම වෙලාවක එයාට ඉන්නවා. ඒත් එයා හොයන්නේ එයාගේ මනස නිතරම හොයන කෙනා ළඟට එයා යනවා. ඉතින් ඔයත් එයාගේ මනස හොයන කෙනා වෙන්න. ඉතින් මේ කාරණාව මෙහෙම කරුණු 2-3කින් කතා කරලා ඔයාලට තේරුම් කරන්න අමාරුයි. වීඩියෝ එක දික් වෙන නිසාම මම මේ පුංචි කරුණු ටිකෙන් අදට නවතිනවා. කොහොම වුණත් ඔයාලා මතක තියාගන්න. ආදරයක් පටන් අරගෙන පළවෙනි අවුරුදු 1.5-2 ඇතුළත ලොකු හීනවලට යන්න එපා. කොහොමත් ආදරයක් පටන් ගත්තම මේ හෝමෝන ශ්‍රාවයත් එක්ක ඒක ඒ කාලය තුල කොහොමත් රඳා පවතිනවා. කාලයක් යනකොට තමයි මේ දේවල් එන්න අඩු වෙන්නේ. ඉතින් ආයෙමත් මම මේ කරුණු කාරණා එක්ක ඔයාලා ළඟට එන්නම් මේ වීඩියෝ එකේ ඉතුරු ටික අරගෙන. එතකන් මගෙත් එක්ක රැඳිලා ඉන්න. ඔයාලට තෙරුවන් සරණයි.